කැමරාවේ ෆ්ලෑෂ් එළිය එක දිගටම වත්තු වෙනවා. අවට තියෙන්නේ ඝන අන්ධකාරය. ඒත් ඒ ෆ්ලෑෂ් එළියෙන් තත්පරයකට පේන දේවල් හිතා ගන්න බැරි තරම් බිහිසුණුයි. ගල් පර්වත, තෙතමනය පිරුණු ගස් අතු, ඒ වගේම එක තැනක රතු පාට ප්ලාස්ටික් කෑලි කිහිපයක් ගසක අත්තක එල්ලලා. තවත් ෆොටෝ එකක පේන්නේ ලිසාන්ගේ ඔළුවේ පිටුපස කොටස. ඒ කියන්නේ කවුරු හරි ඇය නිදාගෙන ඉන්නකොට හරි එහෙමත් නැත්නම් සිහිය ඇතුව එම්මෙකොට හරි ඇයගේ පිටුපසින් ඉඳලා මේ ෆොටෝ එක අරගෙන තියෙනවා. ඊළඟට දකින්නේ එක දිගට ගත්ත කළු පාට ෆොටෝ 100 ගණනක්. කිසිම රූපයක් නැහැ. ඒත් ඒ හැම ෆොටෝ එකක්ම ගන්නේ ඒ අඳුර මැද මොකක් හරි බිහිසුණු දෙයක් සිද්ධ වෙන අතරතුරයි. මේ ෆොටෝ ගත්තේ කවුද? ක්‍රිස් සහ ලිසාන් ඒ වෙලාවේ කොහෙද හිටියේ? ඒ ඝන අඳුර මැද ඔවුන් දිහා බලාගෙන හිටපු ඒ අදිසි දැස් අයිති කාටද? අද මම ඔයාලට කියන්න යන්නේ ලෝකේ අදටත් විසඳන්න බැරි වුණු ඇඟ හිරි වැටෙන සත්‍ය අභිරහසක් ගැන. මේ කතාව තාමත් බොහෝ දෙනෙක්ට ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙන්නේ ඒකේ තියෙන අමුතු සහ මනෝවිද්‍යාත්මකව තේරුම් ගන්න බැරි සිදුවීම් මාලාව නිසායි. ක්‍රිස් ක්‍රෙමර්ස් සහ ලිසාන් ෆ්‍රූන් කියන්නේ ලන්දේසි කරුණියන් දෙදෙනෙක්. ඔවුන් තමන්ගේ ජීවිතේ සුන්දරම සංචාරයේ විදිහට තෝරාගන්නේ පැනමාවේ තියෙන සුන්දර වනාන්තර. හැබැයි ඒ සුන්දරත්වයේ පිටුපස සැඟවුණු මරණීය උගුලක් ඔවුන් බලාපොරොත්තුවෙන් හිටියේ නැහැ. මේක අතුරුදන් වීමක් විතරක් නෙවෙයි, මේක මනුෂ්‍ය මනසට දරා ගන්න බැරි තරම් බියජනක හඹායාමක්. 2014 අවුරුද්දේ ක්‍රිස් සහ ලිසාන් පැනමාවේ බොකේට් කියන කුඩා නගරයට එන්නේ. ස්වේච්ඡා සේවය කරන්න සහ ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගන්න. ක්‍රිස් අවුරුදු 21ක තරුණියක්. ඇය හරිම ක්‍රියාශීලී සමාජශීලී කෙනෙක්. ලිසාන් අවුරුදු 22ක තරුණියක්. ඇය තරමක් නිහඬ ඒත් ඊටාම බුද්ධිමත් කෙනෙක්. ඔවුන් දෙදුනාම තමන්ගේ අනාගතය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු. අලුත් දේවල් අත්හදා බලන්න කැමති අය. ඇප්‍රිල් මාසයේ 1 වෙනිදා ඔවුන් තීරණය කරනවා එල් පියානිස්ටා කියන සුන්දර මම්පෙත දිගේ කදු නැගීමක් කරන්න. ඔවුන් එක්ක හිටියේ බ්ලූ නම තිබුණු කුඩා බල්ලෙක් විතරයි. එදා උදේ ඔවුන් ඊටාම සතුටින් හිටියේ. ඔවුන්ගේ කැමරාවේ තිබුණු මුල්ම ෆොටෝවල පේන්නේ ඒ සිනහවයි. ඒත් ඒ සිනහව පිටුපස ඒ වෙනකොටත් කවුරු හරි ඔවුන්ව නිරීක්ෂණය කරනවා කියලා ඔවුන් දැනගෙන හිටියේ නැහැ. ඔවුන් පැනමාවේ ජීවත් වුණු කෙටි කාලය ඇතුළත කීප දෙනෙක් ඔවුන්ව පාරේදී නතර කරලා කතා කරන්න උත්සාහ කරලා තිබුණා. ඇතැම් අය ඔවුන්ට මඟ පෙන්වන්න ඉදිරිපත් වුණත් ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා. හැබැයි ඒ මම්පෙතේ ඉහළටම ගිය ඔවුන්ට ආපහු එන්න පාර වැරදුනාද නැත්නම් පාර වැරද්දන්න කවුරු හරි සැලසුම් කළාද? දවල් 1 වෙනකොට ඔවුන් කන්දේ මුදුනටම ගිහින් ඉවරයි. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් එතනින් පස්සේ ආපහු හැරිලා එනවා. ඒත් ක්‍රිස් සහ ලිසාන් තීරණය කරනවා තව ටිකක් ඉස්සරහට යන්න. ඔවුන්ගේ කැමරාවේ 508 අංකයේ දරන ඡායාරූපයෙන් පස්සේ සියල්ල වෙනස් වෙනවා. ඒ ඡායාරූපයේ සාමාන්‍ය එකක් වුණත් ඉන්පස්සේ ඔවුන්ගේ හැසිරීම රටාව සම්පූර්ණයෙන්ම වෙනස්. හවස් වෙනකොට ඔවුන් නැවත නවතනට ආවේ නැහැ. ඔවුන් එක්ක ගිය බ්ලූ කියන බල්ලා විතරක් තනියම ආපහු ඇවිත් හිටියා. ඒත් ඒ සතාට කතා කරන්න පුරුවන් කමක් තිබුණේ නැහැ එතන උනේ මොකද්ද කියලා කියන්න. එදා රෑ 12 වෙනකොටත් ඔවුන්ගේ කාමරේ ලයිට් නිවලා තිබුණේ නැහැ. ඔවුන් ආවේ නැති බව දැනගත්ත නිවසියන් පොලිසියට දැනුම් දුන්නත් ඒ වෙනකොටත් ඔවුන් ලොකු අනතුරකට මුහුණ දීලා අවසానයි. ඇප්‍රිල් 1 වෙනිදා හවස 4:19කට මුල්ම හදිසි ඇමතුම 911 ඔවුන්ගේ ෆෝන් එකෙන් ලබාගෙන තිබුණා. ඒත් පැනමාවේ ඒ අඩි 6000ක් විතර උස කැලෑව ඇතුලේ සිග්නල් තිබුණේ නැහැ. ඊළඟ දවස් කිහිපය පුරාවටම මේ තරුණියන් දෙන්න ජීවත් වෙන්න ලොකු සටනක් දීලා තියෙනවා. අප්‍රේල් 2 වෙනිදා උදේ ඔවුන් නැවතත් 911 අමතන්න උත්සාහ කරනවා. ඒත් එක් ඇමතුමක්වත් සම්බන්ධ වුණේ නැහැ. දැන් හිතන්න ඔබ ඉන්නේ කිසිම මිනිස් පුලුටක් නැති රැට අයිස් වගේ සීතල විෂ සහිත සත්තු ඉන්න ඝන කැලෑවක. ඔබ දන්නවා ඔබේ පස්සෙන් කවුරු හරි එනවා කියලා. ඔවුන්ට දැනෙන්න ඇති ගස් අතු කැඩෙන සද්දය. කවුරු හරි ඈත ඉඳන් බලාගෙන ඉන්නවා වගේ දැනෙන ඒ හැඟීම. ඔවුන්ගේ ෆෝන් එකේ ලොක් සටහන් වල පේනවා ඔවුන් හරිම කලබලෙන් ඒක පාවිච්චි කරලා තියෙනවා කියලා. හැම විනාඩි කිහිපයකට වතාවක්ම ඔවුන් සිග්නල් තියෙනවද කියලා බලලා තියෙනවා. අප්‍රේල් 5 වෙනිදා වෙනකොට ලිසාන්ගේ ෆෝන් එකේ බැටරි ඉවර වෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ ක්‍රිස්ගේ iPhone එක විතරයි. ඒත් එතන තමයි අමුතුම දේ සිද්ධ වෙන්නේ. අප්‍රේල් 6 වෙනිදා ඉඳන් ක්‍රිස්ගේ ෆෝන් එකට වැරදි පින් කේතයන් ඇතුළත් වෙන්න ගන්නවා. ඒ කියන්නේ එක්කෝ ක්‍රිස් ඒ වෙනකොට 100 නැතුව හිටියා, එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක් ඇයිගේ ෆෝන් එක ඕපන් කරන්න උත්සාහ කළා. මේක හරිම බියජනක තත්ත්වයක්. ඔබ අසරණ වෙලා ඉන්නකොට ඔබේ ආරක්ෂාවට තියෙන එකම උපකරණය වෙනත් කෙනෙක්ගේ අතටපත් වුණොත් ක්‍රිස්ගේ ෆෝන් එක අප්‍රේල් 11 වෙනකම්ම විටින් විට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ කාලය ඇතුළත ඔවුන්ට මොකද වුනේ?
ඔවුන් කොහේ හරි ගල් ගුහාවක හැංගිලා හිටියාද නැත්තන් ඔවුන්ව කවුරු හරි පැහැරගෙන හිටියාද. පැනමාවේ පොලිසිය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් කැලෑව පුරාම හෙව්වත් ඔවුන්ව සොයාගන්න ලැබුණේ නැහැ. ඔවුන් ඉන්න තැනට හරිම කිට්ටුවෙන් හෙලිකොප්ටර් ගියත් ඔවුන්ට කෑ ගහලා උදව් ඉල්ලන්න තරම් හයියක් තිබුණේ නැතිවෙන්න ඇති. දැන් අපි එමු මේ කතාවේ බිහිසුණුම කොටසට. අප්‍රේල් 8 වෙනිදා රාත්‍රිය රෑ 1 සිට පාන්දර 4 දක්වා කාලයේ ඇතුළත ඔවුන්ගේ කැමරාවෙන් ෆොටෝ 90ක් අරගෙන තියෙනවා. මේ හැම ෆොටෝ එකක්ම අරගෙන තියෙන්නේ එකම තැනක ඉඳගෙන. කිසිම තර්කයකට ගෝචර නොවන විදිහට මේ ෆොටෝ අරගෙන තියෙන්නේ මොකටද? සමහර විට ඒ අඳුරේ මොකක් හරි බලාගෙන ඉන්න දෙයක් දකින්න කැමරාවේ ෆ්ලෑෂ් එක පාවිච්චි කළාද? ඒත් ඒ ෆොටෝ එකකවත් ඔවුන්ගේ මූණවල් පේන්නේ නැහැ. එක ෆොටෝ එකක ක්‍රිස්ගේ හිස කෙස් පේනවා. ඒවා හරිම පිරිසිදුවට තියෙනවා. ඒ කියන්නේ දවස් 8ක් කැලේ හිටපු කෙනෙක්ගේ හිස කෙස් ඒ තරම් පිරිසිදුව තියෙන විදියක් නැහැ. මේකේ නැඟවෙන්නේ ඔවුන්ව කවුරු හරි නාවලා පිරිසිදු කරලා තියාගෙන හිටියා කියන එකද? මනෝවිද්‍යාත්මිකව බලනකොට මේකේ එක්තරා විදිහක විකෘති ක්‍රීඩාවක් වගේ. ඔවුන්ව මරන්නේ නැතුව බය කර තියාගෙන ඉන්න මනෝව්‍යාධිකෙක් සයිකෝපෑත් මේ පිටුපස හිටියාද? මාස දෙකකට පස්සේ පැනමාවේ ගඟක් අසල තිබී ඔවුන්ගේ බෑගය හමු වෙනවා. ඒකේ තිබුණු කැමරාව සහ ෆෝන් එක හරිම සුරක්ෂිතව කිසිම තෙතමනයක් නැතුව තිබුණා. ඒ බෑගය තියලා තිබුණේ පැනමාවේ කාන්තාවක්. ඇය කිව්වේ ඒක ගඟේ පාවෙලා ආවා කියලා. ඒත් පරීක්ෂණවලදී පෙනී ගියා ඒ බෑගය මත ඇඟිලි සලකුණු 30කට වඩා තිබුණා කියලා. ලිසාන්ගේ සහ ක්‍රිස්ගේ අස්ථි කොටස් පවා හමු වෙන්නේ ඊට පස්සේ. ඒත් ඒ අස්ථිවල තිබුණු ලක්ෂණ තවත් බියජනකයි. ක්‍රිස්ගේ අස්ථි සම්පූර්ණයෙන්ම සුදු පාට වෙලා තිබුණා. ඒ කියන්නේ ඒව මත ෆොස්ෆරස් වැනි රසායනික ද්‍රව්‍යයක් ගල්වලා තිබුණා. ස්වාභාවිකව මස් දිය වෙන්න අවුරුදු ගණනක් යනවා. ඒත් මාස දෙකක් ඇතුළත මේ විදිහට අස්ථි සුදු වෙන්න නම් කවුරු හරි ඒ මස් කපා ඉවත් කරලා තියෙන්න ඕනේ. ලිසාන්ගේ කකුලේ අස්ථි කොටසක් හමුුනේ තවමත් සපත්තු දෙක ඇතුලේ තියෙද්දිමයි. මේව දකිනකොට ඕනෑම කෙනෙක්ට තේරෙනවා මේක සරල අනතුරක් නෙවෙයි කියලා. පොලිසිය මේක අනතුරක් කියලා බහලා දාන්න හැදුවත් මිනිසුන්ගේ හිතේ තියෙන බය නැති කරන්න බැරි වුණා. පැනමාවේ ඒ ප්‍රදේශීය අභිරහස් මරණ රැසක් මීට කලිනුත් සිද්ධ වෙලා තිබුණා. ක්‍රිස් සහ ලිසාන් අතුරුදන් වූ දවසේ ඔවුන් සමග ෆොටෝ එකකට පෙනී සිටි තරුණයෙක් මාස කිහිපයකට පස්සේ ගඟක ගිලී මිය ගොස් සිටියා. එමු මම්පෙතේ ඔවුන් වැරළු කුලී රථ රියදුරාත් අභිරහස් ලෙස මිය ගියා. මේ හැමදේම අහම්බයක් වෙන්න බෑ. කවුරු හරි මේ සාක්ෂි විනාශ කරනවා වගේ දැනෙන්න ගත්තා. මේකේ තියෙන ලොකුම බීතිය තමයි ඒ තරුණියන් දෙදෙනා අවසන් මොහොතේ අත්විඳපු ඒ තනිකම සහ බය. ඔවුන් දැනගෙන හිටියා Taman මැරෙන්න යනවා කියලා. ඔවුන් Tamanගේ ෆෝන් එකේ ආදරණීයන්ට පණිවිඩ ලියන්න උත්සාහ කරලා තිබුණා. අම්මේ මට සමා වෙන්න මම ඔයාලට ආදරෙයි. වගේ කෙටි පණිවිඩ ලියලා තිබුණත් ඒවා සෙන්ඩ් කරන්න විදියක් තිබුණේ නැහැ. අදටත් ක්‍රිස් සහ ලිසාන්ගේ දෙමව්පියන් පිළිතුරක් නැති ප්‍රශ්න රාශියක් එක්ක ජීවත් වෙනවා. ඒ කැමරාවේ තිබුණු අන්තිම ෆොටෝ ටික අදටත් අන්තර්ජාලයේ සැරිසරනවා. ඒවා දකින්නකොට හිතට එන ඒ පීඩනය වචනයෙන් කියන්න බෑ. ඔබ හිතන්න ඔබ දවසක ලස්සන පරිසරයක් බලන්න ගිහින් මෙහෙම අතරමං වුණොත්. පස්සෙන් කවුරු හරි එනවා වගේ සද්දයක් ඇහුනොත්. ඔබේ ෆෝන් එකේ පින් එක වෙනත් කෙනෙක් ටයිප් කරනවා ඔබ බලන් හිටියොත්. මේක අපේ ලෝකයේ තියෙන අඳුරු පැත්තක්. අපිට නොපෙනෙන අපේ ආරක්ෂිත කලාපයෙන් පිටත ඉන්න මිනිස් මෘගයන් ගැන අනතුරු ඇගවීමක්. අවසානයේ අපිට ඉතිරි වෙන්නේ ඒ සුදු පාට වුණු අස්ථි කොටස් කිහිපයක් සහ අර බියජනක රාත්‍රී ඡායාරූප පෙළ විතරයි. පැනමාවේ ඒ වනාන්තරය අදටත් නිහඬයි. ඒත් හුළඟ හමනකොට ගස්සතු සෙලවනකොට ඒ අඳුර මැද තාමත් ක්‍රිස් සහ ලිසාන්ගේ හුස්ම හඩ ඇහෙනවා වගේ දැනෙනවා කියලා එහි යන සංචාරකයෝ අදටත් කියනවා. ඔවුන්ට සිද්ධ වුණේ මොකද්ද කියන එක ඔවුන් එක්කම වලපල්ලට ගියා. ඒත් එක දෙයක් පැහැදිලිවම පේනවා. ඔවුන් අවසාන මොහොත වෙනකම ජීවත් වෙන්න ලොකු සටනක් දුන්නා. ඒ සටන අවසන් වුණේ අතිශය කනගාටුදායක සහ බියජනක විදිහටයි. අද රෑ ඔබ නිදා ගන්න කලින් ඔබේ ජනේලයෙන් පිටත පොඩ්ඩක් බලන්න. ඒ අඳුර ඇතුලේ කවුරු හරි ඉන්නවා වගේ දැනෙනවද? ඔබේ ෆෝන් එකට unknown නම්බර් එකකින් මැසේජ් එකක් ආවොත් ඒක ඕපන් කරන්න කලින් දෙපාරක් හිතන්න. මොකද ක්‍රිස් සාලිසාන් කළේ තමන්ගේ ජීවිතේ සුන්දරම දේ කරන්න ගිය එක විතරයි. ඒත් ඒ ගමන අවසන් වුණේ මුළු ලෝකයක්ම බය කරපු අභිරහසකින්. සමහර විට ඒ අදිසි දැස් දැන් මේ මොහොතේ ඔබ දිහාත් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මතක තබා ගන්න. ඔබ කවදාවත් ඇත්තටම තනියම නෙවෙයි. ඔබ මේ කතාව ගැන මොකද හිතන්නේ? මේක ඇත්තටම අනතුරක්ද? නැත්නම් සැලසුම් සහගත මිනිස්ය ඝාතනයක්ද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.